10 ශාකයක සිදුවන විවිධ ක්‍රියාවලි සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න කියලා තියෙනවා. ප්‍රකාශ හතරක් තියෙනවා. අපි මොකද්ද හරි කියලා බලා ගන්න තමයි තියෙන්නේ. මම මේක ලස්සනට කියලා දෙන්න හොඳට අවධානය යොමු කරන්න. හරිද? ප්‍රකාශ හතර තියන්නවා පැත්තකින්. මේ හරි. ශාකයක් තියෙනවා. හොඳට අහගන්න. ශාකයක් තියෙනවා. මේ ශාකයක ක්‍රියාවලි දෙකක් වෙනවා. අපි වගේම තමයි. එක ක්‍රියාවලියක් මොකද්ද? ශෝෂණය. අනිත් ක්‍රියාවලිය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. අපි බලමු ශෝෂණය ගැන. මෙහෙමයි. අපි වගේම තමයි. හොඳේ ශාකත් ශෝෂණය කරද්දී මොකද්ද වෙන්නේ? ඔක්සිජන් ලබාගෙන CO2 පිට කරනවා. CO2 පිට කරයි. CO2 පිට කරයි. විශේෂ දෙයක් තියෙනවා. මේ පිට කරන CO2 ඔයාට මතකද අපිට පොඩි කාලේ කියනවා ශාකයක් රැයට ගියතල තියාගන්න හොඳ නැහැ කියලා. ඇයි එහෙම කිව්වේ කියලා පොඩ්ඩක් කියන්නම්. මෙන්න මේ CO2 තියෙනවානේ මේ CO2 දවල්ට පිට කරාට පස්සේ මේ පිට කරන CO2 ප්‍රභා සංශ්ලේෂණයට ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ CO2 ලබාගෙන O2 පිට කරනවා. O2 පිට කරනවා. හරි. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ දවල්ට විතරයි. රැයට වෙන්නේ නැහැ. එතකොට රැයට මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවානේ. ඒතකොට ඒවර අපිට හොඳ නැති නිසා තමයි ගහක් රැයට තියාගන්න හොඳ නැහැ කියන්නේ. පැහැදිලිද? මෙන්න මේ CO2 පිට කරනවා. ඒවා දවල් කාලයේදී CO2 මේ පිට කරන CO2 ලබාගෙන ඔක්සිජන් පිට කරනවා. පැහැදිලිද? හරි. ඔන්න ඔය ක්‍රියාවලිය දෙක තමයි වෙන්නේ. ඔච්චරයි. අපි දැන් බලමු ප්‍රකාශ හතර. පළවෙනි මොකද්ද? ශාක රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. නෑ. ශාක දවල්ටත් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. හරි. ඒ වැරදි. B. ශාක දිවා කාලයේදී ඔක්සිජන් පමණක් පිට කරයි. නෑ. දවල්ට ඔක්සිජන් පමණක් නෙමෙයි පිට කරන්නේ. CO2 පිට කරනවා. Bත් වැරදි. C කියන්නේ ශාකවල ප්‍රධාන වශයෙන් වායු හුවමාරු සිදුවන්නේ වාසිදුරු හරහා. ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න. ප්‍රධාන වශයෙන් ශාකයක වායු හුවමාරුව වාසිදුරු මෙන්න පූටිකා හරහාද වෙනවා. අපිට දැන් ප්‍රශ්න කියන්නේ මොකද ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ? පූටිකා හරහා. හරි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පූටිකා හරහා. ඊට පස්සේ වාසිදුරු හරහා වෙනවා කියලා මතක තියාගන්න. හොඳේ. හරි. ශාක පත්‍ර තුළට වායු අන්තර්ශෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වලට විසරණය වේ. ඒක හරි. ඒතර Cත් හරි Dත් හරි උත්තරේ වෙන්නේ CD හරි ප්‍රකාශය මොකක්ද තියෙන්නේ? 4. 10ට 4.